Hello guys. ඉතින් මම ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එකේදී ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ Python basics ගැන. ඉතින් අපි පළවෙනි ස්ලයිඩ් එකේදී Python variables and data types ගැන බලමු. The Python කියන්නේ ඇත්තටම explicitly මොකක්ද මේ variable එක කියලා කියන්න ඕනේ නැහැ. int එකක්ද float එකක්ද string එකක්ද bool එකක්ද. ඔයගොල්ලන් x equal 10 කියලා දැන් assign කරොත් ඒක integer එකක් විදිහට ඒගොල්ලන් automatically ගන්නවා. y equal 10.5 කියලා ගත්තොත් float එකක් විදිහට ගන්නවා. name equal යසස කියලා ගත්තොත් ඒක මෙතන string එකක් විදිහට ගන්නවා. is active කියන එක true කියලා දැම්මොත් ඒක bool එකක් විදිහට ගන්නවා. ඉතින් මේක ඇත්තටම තියෙන වාසියක් Python වල. PEP8 PEP8 Python style guide. PP8 කියන්නේ මොකක්ද? PP8 කියන්නේ convention එකක්. අපි කොහොමද clean readable Python code එකක් ලියන්නේ කියලා. එතකොට මේක හඳුන්වලා දීලා තියෙන්නේ Guido van Rossum. ඇත්තට මෙයා තමයි Python creator. එයා තව කට්ටියක් එකක තුල තමයි මේක කරලා තියෙන්නේ. අපි මේකේ site එකට ගිහලා බලමු. මොනවද මේකේ තියෙන්නේ කියලා. මේකේ තියෙන author Guido van Rossum. ඉතින් මෙයා තව කට්ටියක් එකතු වෙලා තමයි කරලා තියෙන්නේ. මේකේ තියෙනවා මොනවාද introduction එකක් තියෙනවා. මේකේ කොහොමද අපි block statements, block comments, names ගොඩක් විස්තර තියෙනවා. ඉතින් මම මෙතන පොඩ්ඩක් basically මොනවාද මේකේ define වෙලා තියෙන ටිකක් අපි use කරන්නේ. මොනවාද කියලා බලමු. use four spaces for indentation. ඒ කියන්නේ spaces හතරක් use කරන්න කියලා තියෙන indent කරද්දී. ඉතින් tabs එහෙම පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. ඉතින් ඊළඟ එක තමයි line එකක code characters ප්‍රමාණය 79කට අඩුවෙන් තියාගන්න කියලා තියෙනවා. variables names වලදී ඔයගොල්ලන් lower case with underscores use කරන්න කියලා තියෙනවා. එතකොට class names Pascal case පාවිච්චි කරන්න කියලා තියෙනවා. constants upper case පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඉතින් මේක තමයි PP8 කියන නැත්නම් PEP8 කියන එකේ මේගොල්ලන් කියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට clean readable code එකක් අර consistent විදිහට ලියගන්න හදන්න තමයි මේක කියලා තියෙන්නේ. හරි ඊළඟට අපි බලමු attributes in Python. attributes කියන්නේ ඇත්තටම variables. අපේ ආකාර object එකකට හරි class එකකට හරි associate වෙලා තියෙන variables තමයි attributes කියලා කියන්නේ. අත් අපිට example එකක් දීලා තියෙනවා. මම මේක example එක ඔයගලන්ට කරලා පෙන්නන්න ඒත් එක්කම explain කරන්න. මේක මම හිතන හොඳයි කියලා. right. මම මෙතනට ගේනවා class equal class එක කා කියලා අපි define කරගන්නවා. හරි ඊට පස්සේ අපි මේ automatic suggest කරනවා. අපි විදිහටම දාගමු. මම මෙතන model එකට කැමති නැහැ. ඒ නිසා අපි color කියලා දානවා. මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක පේනවා ඇති මේ මොකක්ද දැම්මේ කියලා බලන්න ඇති ඔයගොල්ලෝ. මේ diff init කියන්නේ ඇත්තටම Python වල තියෙන construct එක. ඉතින් මේකෙන් තමයි initialize කරන්නේ. එතකොට මේකේ තියෙනවා initialize කරන තැන refer කරන්නේ මේ self කියන එකේ. එතකොට self.brand equal brand self.color equal color. මේ විදිහට තමයි construct එක අපි initialize කරලා තියෙන්නේ. අපිට මේ construct එකේ දැන් instance එකක් use කරලා අපිට මේ instance object එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මම values ටිකක් දෙනවා class එකේ car එකේ brand එක BMW color එක blue කියලා. ඉතින් අපිට මේක print කරගන්න පුළුවන්. එතකොට අපි හදාගත්ත BMW කියන object එකේ dot එකක් අපිට ගහලා ඒකේ ඔන්න color එක වගේ දෙයක් ගන්න පුළුවන්. මේක run කරලා බලමු. blue කියලා එනවා. හරිද? අපි ඒක brand කියලා ගිහුවොත් brand එක එනවා. මේ විදිහට තමයි අපි class එකක් දාලා මේක construct එකක් මේ විදිහට initialize කරගෙන අපි අදාළ class එකේ car එකේ brand එකයි color එකයි pass කරලා මේ විදිහට ඒ හදාගත්ත මේක object එක මේ class එකේ object එක use කරලා අපි dot එකක් ගහලා මේ විදිහට brand කියලා ගන්න පුළුවන්. එතන මේ brand කියන්නේ ඇත්තටම attribute එකක්.
මේක ඔබ්ජෙක්ට් එක, මේක ඇට්‍රිබියුට් එක. මේක BMW කියන්නේ ඇත්තටම ඔබ්ජෙක්ට් එක මේ ක්ලාස් එක ඉනිෂියලයිස් කරලා. right. හරි ඊළඟට අපි බලමු star arcs and double star quarks කියන්නේ මොකක්ද? star arcs කියන්නේ ඇත්තටම ඔයගලන්ට මෙතන පොඩි වෙනසක් තියෙනවා k එකක් kw දෙනවා. එතකොට මේ kw arcs නැත්නම් quarks කියන්නේ double star quarks කියන්නේ keyword arguments. එතන මේක variable number මේක normal positional arguments. එතන අපි මේ example එක බැලුවොත් ඔයගලන්ට පේනවා def function එකක් දාලා දෙනවා show කියලා. මේකේ තියෙනවා args and quarks. එතන මේකෙදි අපි ඉස්සෙල්ලම නිකම් arguments දාගෙන යනවා. ඊට පස්සේ අපිට එන්න ඕනේ key එකකුයි value එකකුයි. quarks එකේ. එතන අපි දාලා දෙනවා name equal yes කියලා. ඒක තමයි different එක star args and double star quarks කියන එකේ. හරි. right. Slicing in Python. Use to extract parts of sequence list or string. ඒ කියන්නේ අපේ sequence එකක list එකක හරි string එකක හරි අපිට parts කියන්නේ parts by part ගන්න ඕන. කොහොමද කරන්නේ කියන එක තමයි slicing කියන්නේ. එතකොට මේකේ syntax එක මේ අපේ මොන හරි list එකේ හරි මෙතන array එක දැම්මා. ඒකේ start එකයි end එකයි step එකයි තමයි අපි define කරන්නේ. ඒ කියන්නේ example එකක් ගත්තොත් date equal 10 20 30 40 50. දැන් මේ print කරලා තියෙනවා date data bracket ඇතුලේ මෙන්න මේ syntax එකේ 1 කියන්නේ එතනම 20 එක. මොකද මේක index 1 නිසා මේක 0 1 2 3 4. colon 4. එතකොට මම print කරනවා 1 එකේ ඉඳලා 1 2 3. right 4 එක print කරන්නේ 4 එක tech කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට මම 20 30 40 කියන එක print කරනවා. ඊට පස්සේ print data එක reverse විදිහට print කරගන්න පුළුවන් අපිට. මේ වගේ special syntax එකක් use කරලා -1 start end එකක් නැහැ. හැබැයි step එක -1 තමයි මේක basically කියන්නේ. start end එකක් නැහැ -1 step එක. එතකොට අනිත් පැත්තට මෙයා print කරගන්නවා. අපි මේක example එකක් විදිහට බලමු. right data equal 10 20 30 40. print කරනවා අපි data එක නෙමෙයි data එකේ ඉඳලා phone වෙනවා. අපි 20 30 40 ආවා. අපි ඊළඟට කරනවා print data එකේ මුලින් එකක් තිබ්බා -1 මේ විදිහට අනිත් පැත්තට අපිට මේක මෙහෙම හිතමුකෝ අපිට එකක් ඇරයට ඕනේ කියලා අපි මේකේ කරනවා 2 එහෙනම් අපි 2 කියලා දැම්මොත් එහෙම මෙයා print කරනවා එකක් ඇර ඒ කියන්නේ 10 30 50. මොකද අපි මෙතන step එක දීලා තියෙන්නේ 2 කියලා. මේකම අපි -1 කරලා තමයි ඉස්සෙල්ලා අපි කරේ. එතකොට මෙයා අර එක එක යන්න ඕන එක අනිත් පැත්තට රිවර්ස් විදිහට print කරා. right මේක තමයි Python වල slicing කියලා කියන්නේ. මේක useful වෙයි ඔයගලන්ට මොන හරි ලොකු program එකක් කරද්දී මේ වගේ දේවල් basic දේවල් ඕන වෙනවා. right Python arrays. Python එකක array එකක් කියන්නේ ඒ කියන්නේ list එකක් Python list එක array එකක්. ඒකද මේක හැබැයි අපි use කරද්දී numerical task වලට slow. හරිද? Python array එකක list එකක් කියන්නේ like array. right එතකොට මේක array එක
air equal 1 2 3 4 මම මෙතනට array එක append කරලා දෙනවා තව 5 කියන එකත් append කරලා. හැබැයි අපිට Python වල තියෙනවා numpy කියලා library එක. ඒක numeric operations වලට ගොඩක් හොඳයි. හරි. අපි ඊළඟට introduction ට යනවා. මම ඉස්සෙල්ලා කතා කරා Python list arrays වලට වඩා numpy හොඳයි කියලා අපේ numeric calculations වලට. ඉතින් අපි numpy කොහොමද හොඳ ඇයි හොඳ කියලා අපි prove කරන පොඩි example එකක් එක්ක මම මෙතන දාලා තිනවා. අපි මේ example එක කරලා බලමු. right. මගේ edit එක මම open කරගන්න. හරි. අපි මෙතන type කරනවා import num කියන එක smp කියලා. මෙතන එන පොඩි ඊට පස්සේ අපි දාන්න පුළුවන් a equals np dot array එනිච්චට චල කරයා දානවා. හරිද? ඊට පස්සේ b equal np. ඔයාලට පේනවා ඇති මෙතන මේ නම් කියන එක red color පෙන්නනවා. ඔයාලන්ට මෙතන මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. නැත්නම් තව practice එකක් තමයි pip. pip කියන්නේ Python installer for packages කියන එක. නැත්නම් Python වල package manager එකක් වගේ. ඉතින් අපි මේ numpy කියන එක අපි install කරගන්න ඕන package එක pip install numpy. මේ විදිහට අපිට මෙන්න මේ package එක මෙතන terminal එක දුක් පුළුවන්. නැත්නම් අර විදිහට මෙතන දුක් පුළුවන්. මම මේ විදිහට prefer කරන්න. ඉතින් අපි install කරලා බලමු. right. මේක download වෙලා ඔයගොල්ලන්ට පේන install වෙනවා. ඒ අතරදී අපි මේක පොඩි modification එකක් කරගන්නවා. මෙතන 2 දාගන්නවා. හැම එකටම අපි 2 add කරනවා කියලා හිතමු. අන්තිම දෙක විතර react කරනවා. right. එතකොට ඔයගොල්ලන්ට නිකන් හිතන්න මම මේ arrays දෙක add කරන්න මම හිතනවා කියලා. අර වගේ list array එකක් දාගත්තොත් ගොඩක් කරදර. මේක ඒ අතරේ install වෙලා ඉවරයි. අපි මේක add කරන්න නම් මේ වගේ පොඩි වැඩකින් අපිට මේක add කරගන්න පුළුවන්. කොහොමද දන්නවද? a b කියලා ගහුවොත් මේ arrays දෙක ඉතින් install වෙනවා. බලන්න ඔයගොල්ලන් එක install වුණා. ඉතින් මෙතන red color line එකක් ගියා. right. මෙතන අපිට එන්න ඕනේ 3 4 5 7 8 කියන numbers ටික එන්න ඕනේ. ඉතින් අපි බලමු මේක එනවද කියලා මේක run කරලා. ඔව් බලන්න ඒක හරියම ලේසියෙන් කරගන්න පුළුවන්. 3 4 5 7 8. අපිට කලින් එකේදී නිකන් array එකට object එකක් add කරගන්නත් අපිට පොඩි syntax එකක් වගේ ටිකක් syntax එක ලොකු වුණා. ඉතින් මේක array එකක් address දෙකක් add කරනවා කියන්නේ ලොකු වැඩක්. කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් වෙලා අපි ලියන්න ඕන වැඩක්. ඒක numpy හරහා අපිට හරියම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයගොල්ලන්ගේ මොන හරි ඉස්සරහ project එකකදී very useful වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම example එක අරන් ආවේ. ඉතින් මේකේ differences ටිකක් දාලා තිනවා. faster fixed data type supposed multidimensional arrays කියලා. ඉතින් මේක නිසා තමයි අපි numpy use කරන්න මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවේ. right. මේ තියෙන්නේ global variables and scope කියන එක. global variables කියන්නේ ඉතින් function එකක් එළිය අපි කොහොමද ඒ variable එක දාලා මේක access කරන්න කියලා. මේක simple දෙයක් x equal 10 කියලා දාලා මේක අපිට function එකක් ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේක global variable එකක් වෙනවා. ඉතින් අපිට ඒක modify කරන්න ඕන නම් පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මේක මේ තියෙන modification අපි හිතමු function එක කියලා. ඒත් මේ global කියලා අපි keyword එකක් use කරලා x කියලා දාලා මේක 20 කරත් මෙන්න මේ global variable එක change වෙනවා. මේක ඉතාමත් සරල syntax එකක්. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. public protected and private attributes. ඉතින් Python වල කොහොමද මේ attributes name කරන්න කියලා අපි බලමු. public එක self.name කියලා දානවා. අපි protected එකේදී underscore use කරනවා. private එකේදී double underscore use කරනවා.
දැන් ප්‍රයිවට් ඇක්සස් කරන විදිහ තමයි මේ තියෙන්නේ. අපි මේක එක්සැම්පල් එකක් එක්ක බලමු. මොකක්ද මේක කියලා. හරි. මම අර කලින් යූස් කරපු ක්ලාස් එක එක්සැම්පල් එකට යනවා පොඩ්ඩක්. අ, ඉතින් මම කාලය එක වෙනුවට ප්‍රයිස් කියලා එකක් දාගන්නවා. මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මම මේ ටික හાર્ඩ් කෝඩ් කරන්න හදන්නේ. Honda මොඩල් එක GP5 කියලා. ඊට පස්සේ self dot price එක 75 කියලා දානවා. right. මේක මම protected එකක් කරන්න underscore එකක් පාවිච්චි කරනවා. private tag කරන්න double underscore use කරනවා. right. දැන් මේ attributes ටික මම කරන්න හදන්නේ එළියෙන් access කරන්න හදන්නේ outside the class නැත්නම් outside the class access කරන්න හදන්නේ මේකක් බලමු. ඉස්සලම අපි කා කියන ඔබ්ජෙක්ට් එකකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒක print කරගන්න හදනවා. කා brand කා model. බලන්න පුළුවන් මේ කා brand එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කා model එකේදී මෙන්න මෙහෙම access to protected member model of a class කියලා එනවා. මේක ඇත්තටම කියන්නේ මේක හොඳ ක්‍රමයක් නෙමෙයි. outside the class ඔයාට use කරන්න පුළුවන්. හරි use කරන්න පුළුවන් මේක නීතියක් නෙමෙයි රීතියක් විතරයි. පබ්ලික් එක විතරයි. හැබැයි අපි මෙතන ප්‍රොටෙක්ටර් දෙකුත් යූස් කරලා තියෙනවා. මම රන් කරලා බලමු මේක වැඩ කරනවා. හැබැයි මේක රෙකමෙන්ඩඩ් නෑ. එතකොට අපිට අපි නිකන් බලමු ප්‍රයිවට් එක පුළුවන්ද කියලා. ප්‍රයිවට් එක මට ප්‍රයිස් එක පෙන්වන්නෙත් නෑ. ඇත්තට මේක කරන්න බෑ. ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. Python වල mangling කියලා එකක් තියෙනවා. එතන ඇත්තට mangling කියන්නේ ඔයාට මේ සබ් ක්ලාසස් ඇතුලේ ප්‍රයිවට් එකක් ප්‍රයිවට් ඇට්‍රිබියුට් එකක් යූස් කරද්දී ඒක කන්ෆ්ලික්ට්ස් අඩු කරගන්න මේගොල්ලන් මැන්ග්ලින් කියලා මේක අලුත් එකකට දාගෙන තිනවා. ඉතින් ඒ අලුත් ඇට්‍රිබියුට් එක වෙන්නේ කා. ඒ කියන්නේ ක්ලාස් එකේ එක නමත් එක්ක අන්ඩර්ස්කෝර් එකක් ඉස්සරහට ඇවිල්ලා ආයෙත් ඩබල් අන්ඩර්ස්කෝර් අපේ ප්‍රයිස් එක එන්න ඕනේ. එතකොට මේක මැන්ග්ලින් විදිහට නිසා තමයි කියන්නේ මේ ප්‍රයිස් කියන එක මෙයා නිකන් රීඩිෆයින් කරගන්නවා අපේ සබ් ක්ලාසස් කන්ෆ්ලික්ට්ස් අඩු කරගන්න මෙන්න මේ විදිහට අලුත් විදිහට අපි මේක රන් කරලා බලමු. බලන්න දැන් අපිට 3ම එනවා. හැබැයි මේක රෙකමෙන්ඩඩ් අනිත් එකම රෙකමෙන්ඩඩ් නැහැ. මේ දෙකම රෙකමෙන්ඩඩ් නැහැ. මොකද මේක ප්‍රොටෙක්ටඩ් එකක්. මේක ප්‍රයිවට් එකක්. ඒතර මේවා හැමතිස්සෙම inside the class තමයි මේ යූස් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ප්‍රොටෙක්ටඩ් එකක්. ඉතින් නැත්තම් සබ් ක්ලාස් ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොටෙක්ටඩ් එකක්. ඉතින් මම හිතනවා ඔයගලන්ට attributes ගැන public protected and private attributes ගැන හොඳ දැනුමක් එන්න ඇති කියලා. හරි. summary අද අපි මේ වීඩියෝ එකේදී ඉගෙන ගත්ත ඒවා variable and data types, PEP8 style guides, attributes and access levels, args, coargs again, single star args, double star coargs, slicing and arrays, NumPy basics, scope and global variables. ඉතින් මේ වගේ ගොඩක් ඔයගොල්ලන් ඉගෙන ගත්ත අද දේවල් මම හිතන්නේ මේ ටිකෙන් ලොකු දැනුමක් එන්න ඇති ඔයගොල්ලන්ට. ඉතින් අපි මම ඊළඟ Python topic එක වෙන්නේ Python functions. ඒ කියන්නේ තවදුරටත් Python functions and fast API කියන දෙක තමයි අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී බලමු. ඉතින් තවමත් channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න කරලා ඔයගොල්ලෝ මගේ ඊළඟ වීඩියෝ එකට ලෑස්ති වෙන්න. Thank you.